හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද අපි ආව ඩිනර් එකට ප්‍රගාසස් එකට කොළඹ තියෙන ප්‍රගාසස් එකට වත්තල ප්‍රගාසස් එකට ආවේ ඩිනර් අවුට් එකට බුෆේ එකට ආවේ ඉන්ටර්නැෂනල් බුෆේ එකක් තියෙනවා කියලා කිව්වේ වෙරයිටිස් ගොඩක් තියෙනවා එහෙනම් ඉතින් අපි ගිහිල්ලා ට්‍රක් කරලා බලමු මොකද වෙලාව 7:00යි 7:00 මාට තමයි ස්ටාර්ට් කරනවා කියලා කිව්වේ දැන් අපේ බුෆේ එක පටන්ගෙන තියෙන්නේ අපි ගොඩක් ආව ලොකේෂන් එක බලන්න අපි ඇවිල්ලා තිනවා මීට කලින් නමුත් ගොඩ කාලයකට පස්සේ ආය ආවේ මේ පැත්තේ පූල් එක තියෙනවා මේ පැත්තේ පූල් එක තියෙනවා ඊට පස්සේ අර පැත්තේ වෙනම කෑම ඕඩර් කරලා ගන්න පුළුවන් තැන තියෙන්නේ මේ පැත්තේම ලස්සනයි ඔයාලත් ඇවිල්ලා බලන්න අපි බජට් එක ඒ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න දැන් ඉතින් අපේ බුෆේ එක පටන්ගෙන තියෙන්නේ එහෙනම් ඉතින් අපි කෑම කන්න ස්ටාර්ට් කරමු කෝන් එක තමයි ෆේවරිට් ඩෙසර්ට් කෝන් එකක් කියන්නේ. ඔතන ඩෙසර්ට් තියෙන්නේ මේනවද? පාන්සර්ක බටර් එක අන්න පුළුවන්. රෝස්පල් තියෙනවා. මේ සුප් කෝන්. මෙතන තියෙනවා රයිස් noodles මෙතන chicken වර්ගයක් tandoor chicken දැන් ශ්‍රී ලංකන් crab curry එකක් තියෙනවා crab curry එකක් තියෙනවා අපේ සුසිගේ මොන දන්නවනේ crab curry කියන්නේ මේක seafood out ratin කියන එක මේක beef මෙතන salad සාර්ථක garlic herb potatoes එතකොට honey sauce pumpkin එතකොට මෙතන තියෙනවා bean masala මෙතන තියෙනවා black pork curry එක මෙතන chicken chutney වර්ග papada මෙතන තියෙනවා fried chicken යාළුවනේ කෑමක් තමයි තියෙන්නේ මම පිටානක් අරගෙන ඉන්නේ කැමති විදියට කන්න පුළුවන් මම නම් ඩෙසර්ට් තමයි ගොඩක් මාස පාස්තා පරාටා මේ හදලා නේද ඔව් මෙතන හදලා දෙනවා චේක් බන් කෝන් එකෙන් පටන් ගත්තේ සුප් එකත් එක්ක. beef නේද? ඔව්. mushroom තියෙනවා mushroom වාසනේ. Shami kan healthy food juga. Nunu deh. Sebelum itu,
ඒකවල මෙන්න මේ විදිහට ගන්න. මේ මේසට Element like sunscreen. 1, 2, 3, almost on you see. Yes, yes, yes. I'll put it on right now. Rub, rub, rub. I like it. Wow. Mars, Mars. Don't you climb the Mars. මගේ ෆේවරේට් අයිටම් එක ක්‍රෑබ්. ක්‍රෑබ් තමයි විදාගන්නේ. මොනකලම් මෙයක් සෙල්ලම. එල්ල කිරි කොල්ලා දැන් තමයි යවා නියම මෑන් නම් හලෝ. යවා කන්නවා වල පිළිත කන්නවා අතර ඒගොල්ලන්ගේ ඒ ටේස්ට් එකක් තියෙනවා. ඒක ගෙදර හදනවා වගේ නේ. අපි යන්නේ මම නම් ඩෙසර්ට් කාලේ ඉවරයි. දැන් යන්නේ අපි සුසි ඩෙසර්ට් කන වෙලාව. දැන් බලන්න මොනවද බෙදාගන්න කියලා මම නම් ඩෙසර්ට් තමයි හොඳට බෙදාගත්තේ. දැන් අපි ගන්නේ hot chocolate pudding. නන්නේ. චොක්ලට් ඔක්කොම පිළිපස්සට බේරලා තියෙන්නේ. චොකලට් ඔක්කොම ඒක වර්ගනේ ගොඩක් තියෙනවා. අතන මාෂ්මෙලෝස් තියෙනවා. බඩවල මාස්පිටල්. එක මේක ආමන්ඩ් කේක් එක. ඒක රසයි මම ඉස්සලා කෑවා. මේ ජෙලි එකත් රසයි. කැරමල් පුඩින් එක. ඒක අපයිස කරනවා. ෆේවරිට්. කරනවා. හා? මොකද කරන්නේ? ඔව් ඒකත් රසයි. ඒක ජෙලි එක රසයි. ටේස්ට් කරලා බලන්න. ට්‍රයි එක කොහොමද ට්‍රයි කරලා බලන්න ටේස්ට් එක කොහොමද කියලා. කේක් වර්ග මේකත් ආමණි කේක්. එතන අයිස්ක්‍රීම්. ඕන් තියෙනවා. එච්චර ඩෙසර්ට් ගන්නවා. මම ඉතවන්න දෙන්නේ. අපේ සුසී ඩෙසර්ට් ගන්න එච්චරයි. මම වැඩි ගන්න කැමතියි. දැන් අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ අපි සුසී ඩෙසර්ට් කනකම් අපි ඉන්නේ. ඕන ඩෙසර්ට් කාලේ ඉවරයි මේ වෙද්දි. අපේ මල්ලි කාලා මත් වෙලා ඉන්නේ අනිදි. එපා මට ඇති මට දැන් උගුරටම පිරලා තියෙනවා. කේක් එකයි මේකයි සුද්ධ අර මොකද කියන්නේ මේ බ්‍රවුනි. බ්‍රවුනි වගේ. ගාන අපේ බ්‍රෑන්ඩ් එක කියන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක්. නිකන් එන්න හදලා සංකේතවල ටී-ෂර්ට් එක කොහමද? බල යකම් තියෙන්නේ. ඔව් කෙලින්ම චරිත නිරූපණය වෙන විදිහට ඇඳුම අරගෙන. Wow. ඔන්න යාළුවනේ දැන් අපි ඉතින් කාලේ ඉවරයි. අන්තරම ගාලා ඉන්නේ. ඔව්. බුෆේ එකත් පැලෙන්නම කෑවා.
බුෆේ එකේ ගොඩාක් අයිටම් තිබ්බා, ගොඩාක් වෙරයිටිස් ගොඩාක් තිබ්බා. එතකොට ට්‍රැඩිෂනල් බුෆේ එකක් තිබ්බේ. එතකොට මීට් වර්ග හැම ජාතියෙම තිබ්බා, ඩෙසර්ට්ස්, එතකොට බ්‍රෙඩ් කෝන් එකක්, එතකොට සුප් කෝන, එතකොට සැලඩ් කෝන, එතකොට පරාටා, තෝස් ඒවා චෙෆ් කෙනෙක් ඉදලා දාලා දෙනවා අපිට. ඒ වගේ වෙජිටේරියන් අයටත් තිබ්බා ගොඩාක්. මේ ඒවා හැම එකෙම අපි පොඩ try කරා ඔක්කොම. ඩෙසර්ට් නම් මම ගොඩක් try කරා. ඩෙසර්ට් තමයි මම කෑවේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න දවසකට මේව එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ නේද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඔව් නිකන් ගෙන ඇවිල්ලා කෝල් එකක් දීලා එන්න අනිවාර්යෙන්. කෝල් එකක් දීලා රිසර්වේෂන් එකක් දාලා එන්න. එක්ස්පීරියන්ස් එකක් ඒක. ඔව්. ඒක එක්ස්පීරියන්ස් එකක්. මේ ෆැමිලිගේ කට්ටියත් එක්ක වෙන්න අනිවාර්යෙන්ම. එතකොට තමයි කණ්ඩ හිතෙන්නේ. නැත්නම් ඉතින් තනියම ඇවිල්ලා එහෙම කණ්ඩ හිතෙන්නේ නැහැ නේ. ඔව්. කට්ටියත් එක්ක ඉතින් තමයි කණ්ඩ හිතෙන්නේ. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් එක්ස්පීරියන්ස් කරලා බලන්න අනිවාර්යෙන්. එච්චර තමයි ඉතින් විස්තර. අපි එනම් ගිහින් අලුත් දෙයකින් එන්නම්. එහෙනම් ඉතින් අපි ගිහින් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. God bless you. Bye.